වසර මිලියන 66කට පෙර එවරස් කන්ද තරම් විශාල ග්‍රාහකයක් පෘථිවිය සමග මාරාන්තික ඝට්ටනයක් කරා ගමන් කළා. ඒකේ බලපෑම කොතරම් විනාශකාරීද කියනවනම් ඒක අප ග්‍රහලෝකයේ සැරිසරූ දැවැන්තම මාරාන්තික උරගයින් මෙහෙවතින් සදාටම අතුගාලා දැම්මා. නමුත් ඩයිනෝසරයන් මෙම විශාල ඝට්ටනයෙන් විතරක් මිය ගියේ නැහැ. විශාල උරගයන් නැති වුණාට පස්සේ සිදු වුණේ මොකක්ද? රැඳී සිටින්න. අප ඔබව රැගෙන යන්නේ ඉතිහාසයේ සිදු බිහිසුණු සහ මාරාන්තික ගමනකටයි. එතෙක් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all කියන setting එකට දැම්මොත් අපි ගේන වීඩියෝ මගහැර ගන්නතෝ බලන්න ඔයාටත් පුළුවන්. මේ දැවැන්ත ග්‍රාහකය පෘථුවිය මත ගැටිලා ඒක බලපෑමට තප්පර 5කට පෙර තිබුණු තත්ත්වය ගැන අපි පොඩ්ඩක් සොයා බලමු. මේ දැවැන්ත ග්‍රාහකයේ විස්කම්භය කිලෝමීටර් 10ක් නැත්නම් සැතපුම් 6ක් පමණ වන අතර ඒ තප්පරයට සැතපුම් 6 සිට 18 දක්වා ඇදහිය නොහැකි තරම් වේගයකින් පෘථුවිය වෙත ආවා. මේ අවස්ථාව වන විට එය ඇවිලෙන ගිනි බෝලයක් තරම් වුණා. ඒ විතරක් නොවේ. එය ඉතා උණුසුම් ලෙස පෘථිවියට කඩා වැදී වඩාත් උණුසුම් වුණා. කොතරම්ද කියනවා නම් සූර්යාගේ මතුපිට මෙන් උණුසුම් වුණා. එය අපගේ වායුගෝලයට ඇතුළු වුණාට පස්සේ පෘථිවිය මතුපිට ළඟා වීමට මෙම දැවැන්ත අභ්‍යවකාශ පර්වතයට ගත වුණේ තප්පර කිහිපයක් විතරයි. ග්‍රාහකය මෙක්සිකෝයේ පිහිටි වෙරළට ඔබ්බෙන් පෘථුවියට කඩා වැටෙද්දී ඒ විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගුවනට මුසු කළා. එයින් ඇති වූ කම්පන සහගත පිපුරුම් තරංගය පෘථුවියේ තිබූ සියල්ල විනාශ කළා. එතෙන් සිට පෘථුවියේ තත්ත්වය එන්නම නරකත්වයට හැරෙමින් තිබුණා. මීට වසර මිලියන 66කට පෙර පෘථුවිය දුෂ්කර කාල පරිච්ඡේදයක් පසු කරමින් සිටියා. ඒ වන විට අපේ ග්‍රහලෝකය මේ තරම් යෝධ ග්‍රාහකයකට මුහුණ දීලා තිබුණේ නැහැ. නමුත් අපි වඩාත් දරුණු පාරිසරික තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටියා. මේ ප්‍රබල ඝට්ටනය පෘථිවියේ පෘෂ්ඨයේ කොටස් වායුගෝලයට මුදා හරින ලද අතර මිනිත්තු කිහිපයකට පසු උණුසුම් වීදුරු සහ පාෂාණ වර්ෂාවල් ලෙස නැවත පහළට ඇදහැළුණා. සමහර සුන්බුන් වායුගෝලය සමග ප්‍රතික්‍රියා කර වසර ගණනාවක් ඇසිඩ් වර්ෂාපතනයක් ඇති කළා. භූමිය ගින්නෙන් පිලිසී ගියා. මෙම විනාශකාරී බලපෑම නිසා ඇති වූ ලැබුගින්න වැඩියෙන් පැතිර ගියා. ග්‍රාහකයේ පෘථුවිය ගැටීමේ බලපෑම කොතරම් ප්‍රබලද කියනවනම් එය ග්‍රහලෝකය හරහා කම්පන තරංග යවා තිබුණා. ඒ සියලු ශක්තිය කොතැනකට හෝ යා යුතුව තිබුණා. ඒ දැවැන්ත සුනාමියක් දක්වා පරිවර්තනය වුණා. මේ සාමාන්‍ය මීටර් 10ක් නැත්නම් අඩි 33ක් පමණ උසකින් යුත් සාගර පවුරක් වුණා. එය අද ඔබ දකින ඕනෑම ව්‍යසනයකට වඩා 30000 ගුණයකින් බලවත් වුණා. මෙම දරුණු රළ උතුරු ඇට්ලාන්ටික් සහ දකුණු පැසිෆික් කලාපය පුරා පැතිර යද්දී වෙරළ තීරයේ කිසිදු වෙනසක් සිදු වුණේ නැහැ. එම තරංගය මහද්වීපය විනාශ කර නැවත හැඩගස්වා ගැනීමට තරම් බලයකින් යුක්ත වුණා. මේ විනාශය සිද්ධ වෙනකොට ඔබ එහි සිටියා නම් එම ව්‍යසන එකකින්වත් ඔබ බේරෙන්නෙත් නැහැ. නමුත් සමහර ඩයිනෝසරයන් එයිනුත් බේරීමට සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ව්‍යසන වලින් ඔවුන් විනාශ වුණේ නැහැ. එමෙන්ම මෙගා සුනාමියෙන් ගසාගෙන යාමෙන් වැළකී සිටීමට ඔවුහු සමත් වුණා. නමුත් තවමත් ඔවුන්ගේ ඉරණම අවාසනාවන්ත වුණා. මේ ඝට්ටනයෙන් පෘථුවිය මත තිබූ දූවිලි අංශු ඉහළ වායුගෝලයේ වසා දැමුවා. එයින් පෘථුවිය මතට සූර්යාලෝකය ලැබීම අවහිර වුණා. එය න්‍යෂ්ටික සීත ඍතුවක ආරම්භයකට මුල් වුණා. එයට හේතු වුණේ න්‍යෂ්ටික අවි නොවුනත් හිරු එළිය නොමැතිවීම නිසා ඇති වූ බලපෑම
වසර ගණනාවක් යනතුරු දිගටම තිබුණා. හරියටම කියනවා නම් පෘථිවිය එක්වරම සීතල අඳුරු තැනක් බවට පත් වුණා. නමුත් ඇති වූ මේ වෙනසට ඩයිනෝසරයන් සූදානම් වුණේ නැහැ. ආලෝකය නොලැබී යාමත් සමග ලැබුගිනි නිසා හරිතාගාර වායු විශාල ප්‍රමාණයක් මුදා හැරීමත් සමග දේශගුණය විශාල ලෙස වෙනස් වුණා. ශාකවලට ප්‍රභාස් සංශ්ලේෂණය කිරීමට නොහැකි වූ අතර ඒවායින් බොහොමයක් මිය යාමට පටන් ගත්තා. මෙය ආහාර දාමයට බාධා කරමින් සතුන් කුසගින්නෙන් පීඩා විඳීමට හේතු වුණා. ඉන්පසු ඇති වූ අම්ල වැස්ස වසර කිහිපයක් පැවතියේ පරිසර පද්ධතීන්ට තවත් විනාශයක් අත්හැර දෙමින්. සාගර ජීවීන්ට ජීවත් වීමට නොහැකි තරම් අම්ල ප්‍රමාණයක් සාගරවලට එකතු වුණා. බොහෝ සාගර විශේෂවලට මෙතරම් දරුණු වෙනසකට අනුගත වීමට කාලයක් තිබුණේ නැහැ. මෙම දිගුකාලීන කටුක තත්ත්වයන් මුල් පිපුරුමත් සමග පෘථුවියේ ජීවීන් 75ක් පමණ වඳ වී යාමට හේතු වුණා. සුභාරංචිය නම් මෙයට බිහිසුණු ටීරෙක්ස් ඩයිනෝසරයන් අවසන් හුස්ම හෙළුවා. පෘථුවිය හිස් විනාශ වූ ස්ථානයක් බවට පත් වුණා. එය සීතල සහ ආම්ලික වුණා. ඉතින් දේවල් යථා තත්ත්වයට පත් වූයේ කොහොමද? පෘථුවිය නැවත නිර්මාණය වුණේ කෙසේද? බලපෑමෙන් වසර දහසකට පසුව ග්‍රහලෝකයේ පශ්චාත් අපෝකැලිප්ස් සීත ඍතුවෙන් යථා තත්ත්වයට පත් වුණා. පෘථුවිය තවමත් සීතලයි. ආහාර තවමත් හිඟයි. නමුත් ජීවිතයේ නැවත පැමිණීමට සූදානම්. මෙම නව ලෝකයේ ලොම් සහිත කුඩා කිඹුලන් කිහිප දෙනෙක් වේගයෙන් දිව යමින් සිටියා. බලපෑමෙන් පසුව නැවත මතුවුණ පළමු ශාක අතර මීවන ශාක තිබුණා. පෘථුවියේ ඇති වූ වෙනස නම් සාගර නැවත වරක් ජීවෙන් පිරී ගියා. අවුරුදු මිලියන 10ක් පමණ වේගයෙන් ඉදිරියට ගිය පෘථුවිය අවසානයේ ජෛව විවිධත්වය නැවත රැගෙනමින් තිබුණා. දැන් එය ක්ෂීරපායින් කුරුල්ලන් සහ මල් පිපෙන ශාක හා අපත් සමග එක්ව නැවත ග්‍රහලෝකයේ ජීවමාන කරමින් සිටියා. ඒත් පෘථුවිය කිසි දිනක පැරණි ස්වරූපයට පැමිණියේ නැහැ. අවසාන ඩයිනෝසරයා මිය ගියාට පස්සේ අපේ පෘථුවියට නවාකාරයකින් ආපසු පැමිණීමට වසර මිලියන ගණනක් ගත වුණා. වරදවා වටහා ගන්න එපා. මේ ලෝකයේ තවමත් ඉතා බියකරුයි. එයින් ගොඩබිම සැරිසරන පැරසරේරියම් හා මෙගලොඩෝන් වැනි තිරිසනුන්ද බිහි වුණා. ඒත් මේ වන විට ඔවුනුත් මිහිමතින් අතුරුදහන් වෙලා. නමුත් මේ වන විට ස්වාභාවික පරිසරයේ බොහෝ ගැටලු වලට මුහුණ දෙනවා. ඉතින් පෘථුවිය ලස්සන ශක්තිමත් පරිසර පද්ධතියක් බවට පත් කිරීමට අප සියලු දෙනා වග බලා ගත යුතුයි. පෘථුවිය සුරකිමු. ඩයිනෝසරයන් මෙන් අපට වඳ වී යන්න බෑ. ඉතින් channel එක subscribe කළ නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලන ගමන් ඊගා වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ගිහින් එන්නම්. සුබ දවසක්.